ඉන්දියානු සම්ප්‍රදායට අනුව විවාහක කාන්තාවක් තම සැමියා වෙනුවෙන් තබන ඒ රතු පැහැති සලකුණ ඇය අදටත් තබන්නේ කා වෙනුවෙන්ද? ඇගේ සැමියා මිය ගොස් වසර ගණනාවක් ගත විත් ඇය තවමත් කාගේ හෝ බිරිඳක් ලෙස පෙනී සිටින්නේ ඇයි? මුළු බොලිවුඩේම දන්න ඒත් කිසිවෙකුත් ප්‍රසිද්ධියේ කතා නොකරන ඒ රහස කුමක්ද? අද සිනී රහස් තුලින් අපි හෙළි කරන්නේ බොලිවුඩ් සිනමාවේ මෙතෙක් ලියවුණු අසම්පූර්ණ මහා ඛේදවාචකයකින් කෙළවර වූ අමිතාබ් රේඛා රහස් ආදර කතාවයි. කතාව ආරම්භ වෙන්නේ 1976 වර්ෂයේදී. ඒ වෙනකොටත් අමිතාබ් බච්චන් ජයා බච්චන් සමග විවාහ වෙලා හිටියේ. නමුත් 1976 තිරගත වුණු දෝ අංජානී චිත්‍රපටයේ රූගත කිරීම අතරතුරදී අමිතාබ්ට රේඛාව මුණ ගැහෙනවා. පළමු දවසේම ඔවුන් දෙදෙනා අතර සුවිශේෂී බැඳීමක් ඇති වෙනවා. රේඛා පසුකාලීනව ඇගේ චරිතාපදානයේ සඳහන් කරනවා අමිතාබ්ව දකින තෙක් ඇය කිසිම පිරිමියෙකුට සැබෑ ලෙසම ආලවන්තකම් පා නොතිබූ බව. ඔවුන්ගේ රහස් හමුවීම සිදු වුණේ රේඛාගේ ඉහෙලියකගේ නිවසකදී. කිසිවෙකුටත් සැක නොසිතන පරිදි වසර ගණනාවක් පුරා මේ ආදර කතාව රහසක්ව පැවතුණා. නමුත් රහස් සදාකාලිකවම රහස් ලෙස පවතින්නේ නැහැ. 1978 වසරේ ගංගාකී සෞගාන්ධී චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර වෙනත් නළුවෙක් රේඛාට අශෝභන ලෙස හැසිරෙද්දී අමිතාබ්ට ඒ ඉවසාගත නොහැකි වී ඔහුට පහර දෙනවා. මේ සිදුවීමත් සමග මුළු ඉන්දියාවටම වැටහෙනවා අමිතාබ් සහ රේඛා අතර තියෙන්නේ සාමාන්‍ය මිතුදුමක් නොවන බව. මේ ආරංචිය අමිතාබ්ගේ බිරිඳ වන ජයා බච්චන්ගේ කනට වැටෙන්නේ ලැබුගින්නක් වගේ. දිනක් අමිතාබ් මුම්බායි නගරෙන් බැහැරව සිටි රාත්‍රියක ජයා බච්චන් විසින් රේඛාව තම නිවසට රාත්‍රී ආහාරය සඳහා කැඳවනවා. එහිදී සිදුවුවේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්. එදින රාත්‍රියේ ජයා බච්චන් රේඛාට ඉතාමත් ආදරෙන් සංග්‍රහ කරනවා. නමුත් රේඛා නිවසින් පිටව යන්නට සැරසෙද්දී ජයා ඇගේ දැස් දෙස බලා පැවසුවේ එකම එක වදනයි. මම මොනව වුණත් අමිතාබ්ව අතාරින්නේ නැහැ. ඒ වදනින් රේඛා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. තම පවුල වෙනුවෙන් අමිතාබ්ද රේඛාව මගහැරීමට පටන් ගත්තා. 1981 වසරේ තිරගත වූ සිල්සිලා චිත්‍රපටයෙන් පසු ඔවුන් දෙදෙනා ජීවිතයට එකදු වතාවක්වත් එකට රඟපෑවේ හෝ ප්‍රසිද්ධියේ කතා කළේ නැහැ. නමුත් අදටත් වයස අවුරුදු 70ක් ඉක්මවා ගොස් තිබුණත් රේඛා උත්සව අවස්ථාවලට පැමිණෙන්නේ හිසෙහි සින්දූර් ගල්වාගෙනයි. මාධ්‍යවේදීන් ඒ ගැන ඇසූ විට ඇය පවසන්නේ එය විලාසිතාවක් කියයි. නමුත් බොලිවුඩේම දන්නවා ඇය අදටත් ඇගේ හදවතේ ජීවත්වන එකම රජුවන අමිතාබ් බච්චන් වෙනුවෙන් ඒ සින්දූර් තබන බව. සැබෑ ආදරේ හැම විටම ජයගන්නේ නැහැ. ඇතැම් ආදර කතා ඉතිහාසයට ඉතිරි කර යන්නේ කඳුළු සහ සුසුම් විතරයි. අමිතාබ් සහ රේඛාගේ මේ අසම්පූර්ණ ආදර කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ බොලිවුඩේ සැඟවුණු රසවත් තොරතුරු දිගටම දැනගන්න සිනී රහස් අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.